සුසුවති සිද්ධා සිද්ධාලේ උච්චික දනෝ මකර කුම්භ හස්තිකා වුණු කර තම්බ මං කියන කයි කියන්න ඕනේ මං කියන කියපරය උච්චික දනෝ මකර කුම්භ යමා තකතිරුවා මං කියන කියපරය මං කියන කියපරය Tatageno Amaweno Mangkaeno Mangkira Japara Mangkira Japara Beno to matau kanan Beno to matau kanan Mangahanu beno to matau kanan Mangahanu beno to matau kanan Ubalang hadan dewenna mat Balang hadan dewenna Mandana ubalang hadan dewenna Andana ubalang hadan dewenna මං කියන කහල දරුවා මං හැමදාම මේ තත්ත්වෙ ඉන්නව නොවේනේ. දැන් මේ හිටියට ඇහැට කන පේන්නේ. ඉගෙනීම කටුවත් කීෙහි පළ මල්ලිත් කියනවනේ. නිකම්ම නිකම් මිනිහෙක් උනාට ගණන් ගන්න යමක් ඉගෙන ගන්න ඕන හොඳ දේවල්. එහෙමයි මාවඩි. උඹට මේව මතක තියා ගන්න ඕනේ. හොඳයි මාවඩි. හොඳයි. පාරදිගේ කෑ ගහගෙන යනකොට වෙද මහත්තයා ඇයි කියලා අහයි. ඒක වෙද මහත්තයා ඇයි යනවද අයියා? එහෙනම් අදයි අයියට කියන්නත් බැරි වුණා. වෙද මහත්තයායි. වෙද මහත්තයාගේ හාමිනේ. බෑනයි. බල්ලයි. ඒක බල්ලෙකුත් ඉන්නවද අයියා? උඩ තත්ත්වේ තමයි එක කාමරේ තමයි ඉන්නේ. එහෙමද? එහෙනම් වෙද මහත්තයා බල්ලයි. විතමාත බල්ලා තින්නොද එහෙනම් වෙද මහත්තයාගේ බල්ලානි
ඒක වෙතමාත්‍ය බලලා ඒක බලලා ඒක ඔක්කොම එකටද අයියා? ඔක්කොම එකට ඉන්නේ. එහෙමද? හැබැයි ඉතින් ගේට්ටුවේ බෝඩ් එකක් දාලා තියෙනවා බල්ලන්ගේ ප්‍රේතම් වෙනු කියලා. එහෙම කියලා. වෙතමාත්‍ය ඉතින් ඔක්කොම එකටද ඉන්නේ? වෙතමාත්‍ය කොමලේ බේරෙනව මූණ දැක්කා. වෙතමාත්‍ය දැන්ද කොහෙද තමයි මේ දැත් දෙන්න මං. මොකද කිව්වද වෙතමාත්‍ය? හෝටලේ හැංගිලා හිටියද? මාවන්නේ බෝම්බ එකේ නන්දම්මගේ ලෝට උඩින් නේද? වෙතමාත්‍ය ඒක තමයි මේ මූලේ කෑලි කෑලි තියෙන්නේ. මොහොත දැක්කම නම් මුන් කැවුම් ගෙඩියවල්. පුරුතිකාරය කරන්න ගිහිල්ලා එනකොට කතා කරලා හිටියා ටිකක් වෙලා යනවා මාත් වෙනවා කල්පන ලිස්සට මට හිතුවා කි. එහෙනම් නරතන් එහෙම මම ඒ කාලේ ගියා. අහිත මහත්තයා මැරතොන තියුවද? නරතන් ගියා ගිරිස් ගහේ ගියා මගේ කරේ අනිත් එක්කෙනා එයාගේ කරේ අනිත් එක්කෙනා මාමාන්නේ දෙක නේද? හදන බරවල් ඔක්කොම බර එනවා. අහිත මහත්තයාට වරක් හැදෙනවද? බරවල් හැදෙනවා. ලොකුම බර තමයි ඉවරත් බෑ. බර එනකොට ඔක්කොම අයියෝ